පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලා එකතු වෙන්නේ cool technical kits නැංගෙන තවත් අලුත් විදියකට. ඉතින් ඔයාලට thumbnail එකම හදන්න කම්මැලි නම් ඔය සමහරවල්ලාට ගොඩක් වෙලා යනවා thumbnail හදන්න. ඔය මේකට ඉච්චල ලොකුවට මහන්සි වෙන්න දෙන්නේ නැහැ. මොකද අපිට දැන් AI use කරලා හොඳ quality thumbnail එකක් අපිට හදාගන්න පුළුවන්. මේකට ඉච්චලක් කියන්නේ නැති දෙයක් කියන්නේ. එහෙනම් channel එක subscribe කරලම අපි කෙලින්ම යමු වීඩියෝ එකට. හරිද යාළුවනේ නම් අපි වැඩේ පටන් ගමු. ඔයාලට මුලින්ම ඕනෙනවා කොලේකුයි දානකුයි. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා කරන්න නිකන් ඔයාලා හිතේ තියෙන thumbnail එක සාමාන්‍ය නිකන් කටුවට දාගන්න ස්කෙච් එක දාගන්න තියෙන මේක. මම නේද නිකන් ඔන්නම කොටුවක් අය කරනවා. හරිද? ඔන්නම ඇඳගෙන දැන් අපිට නිකන් thumbnail එකට තියෙන ඕන ටික මේක ඇතුලේ දාගන්න ඕන. මම හිතුවා දැන් ෆෝන් එක ගැන මොකක් හරි වීඩියෝ එකක් කියලා. ඊට පස්සේ මම මෙතන නිකන් කමදින් නිකන් පැත්තට දිනවා වගේ මෙන්න ඔන්න ෆෝන් එක අදිනවා මම ඒක බේ ෆෝන් එක කියලා පේන්න ඕනේ මම මෙතන ඔන්න කැමරාව දාලා ඔන්න ෆෝන් එක අදිනවා ඔය මෙතන අපිට කියලා දාමු බලන්න හරි ඔන්න ඔහම මම ෆෝන් එක අදගත්තා මෙන්න ඉතින් කටුවට අදින්න තියෙන ලස්සන ඉට අදින්න ඕනේ මෙහෙම කටුවට ඊට පස්සේ මම මේකේ ඉස්සරහ පැත්තත් ඔන්නම නිකන් ඔන්න මම ගන්නවා ෆෝන් එක ඉස්සරහා ඔන්න මම ගන්නවා ඊට පස්සේ ඔයාලට මේක එයාලට තේරෙන හින්දා අපි මෙතන මෙහෙම විතරක් දාලිමු iPhone front කියලා දාගන්නවා මෙතන iPhone එක ඉස්සරහා කියලා මෙතන දාගන්නවා iPhone back කියලා මෙන්න ඉතින් පොඩි ඉතලක් දාලා දාගන්න ඊට පස්සේ මම නිකන් මේක නිකන් ගින්දරක් වගේ දාන්න ඕන නම් අපි නිකන් මෙහෙම මේ අදික ඔන්න ඕන කොටු ගන්න තියෙන ඔන්න නිකන් ගින්දර වගේ දාලා මෙතන දාමු flames කියන්නේ නැත්තම් fire කියලා හරි flames කියලා දාගත්තා ඊට පස්සේ අපි දාගමු මෙතනින් නිකන් මෙහෙම Apple logo එක දාමු ඔන්න මෙහෙම දාලා මෙතන දාමු Apple logo එක හරිද ඊට පස්සේ දැන් මට තව උනාට හිතනවා නම් මෙතනට එක එක වැඳ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට කැමති දේ මෙතන හඳ ගන්න තියෙන්නේ ඊට පස්සේ මම නිකන් අයිනේ ලියනවා මේකේ ටයිටල් එක iPhone review දැන් සිපාගිල ඔන්න වගේ ලියාගෙන මෙන්න එක ටයිටල් එක ලියා ගන්නවා ඊට පස්සේ තව ඔයාලට ඉතින් කැමති දේ මෙතන දා ගන්න පුළුවන් අපි මේ වීඩියෝ දාගමු ඔන්න මම ඉරපුයි ඔන්න මොන ටිකක් දාගන්න. ඔයාලට මේකට අත්‍යවශ්‍ය දේවල් ටික දාගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මිනිහෙකුණක් දාන්න පුළුවන් කැමති ඒවා මෙතන දාගෙන මෙන්න මේ තමයි ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිද? දැන් ඊට කරන්න තියෙන්නේ ඔයාලට මේකේ ෆොටෝ එක ගන්න තමයි තියෙන්නේ. අපි දැන් බලමු ඊළඟ මොකද කරන්න කියලා. මෙතනින් පස්සේ කරන්න ටික දැන් බලමු. හරි අපි දැන් ඊළඟට අපිට මොකද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලාම ඔයාලා ඕපන් කරගන්න ChatGPT app එක. මම මෙතන ChatGPT app එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා අර අපි කලින් ඇඳගත්ත ස්කෙච් එකේ ඉමේජ් එකක් මේකට අප්ලෝඩ් කරන්න. ඒක ෆොටෝ එකක් ගහලා මෙන්න විදිහට මම මේක අප්ලෝඩ් කරගන්නවා. මෙන්න විදිහට ඩන් කියලා දීලා ඔයාලට මේක වෙන්න ඕනේ විස්තර ටික නිකන් ටයිප් කරගෙන යන්න තියෙනවා. මම ලියනවා දැන් මේක මෙතන turn this image into attractive උරම වචන ටිකක් දාලා ඔයාලට ඉන්න තියෙනවා. thumbnail කියලා දාලා with ඔයාලට මෙන්න විදිහට size එක දෙන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ අපි මේකේ තියෙන instruction ටික දෙන්න ඕනේ මේක ඊට පස්සේ අපි ලියමු දැන් this video about කියන අපි මේ වීඩියෝ එක මේක මම නිකන් දෙමු ටයිටල් එක iPhone review එක කියලානේ මෙතන අපි ටයිටල් එක දානවා ඊට පස්සේ අපි යන්න දැන් ඊතලෙන් අපි දැම්මනේ මෙතන මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේක කියලා ඊට දාන්න ඕනේ instructions in the sketch කියලා තියෙනවා ඊට පස්සේ අපි දාමු මේක ටයිටල් එක අපි ලියන්න ඕන ඉන්නේ හින්දා අපි දාමු the title is
left side කියලා කියන්නේ වම් පැත්තේ title එක සඳහන් වෙලා තියෙනවා අපි දාමු. ඊට පස්සේ අපි දාමු නිකන් iPhone logo එක එහෙම පොඩ්ඩක් නිකන් motion blur එකක් වගේ එක එහෙමත් දාමු. අපි දාමු නිකන් මේක ඩිලිසෙන්න ඕන ගතියක් වෙනවනේ ඒක තමයි. ඒතර ඇට්‍රැක්ටිව් වෙනවනේ. හින්දා අපි දාමු glowing effects කියලා දාමු. මෙහෙම දාලා ඊට පස්සේ අපිට තියෙන මේක send කරන්න විතරයි. බලමු දැන් මේ කට්ටිය ජෙනරේට් කරන image එක මොන වගේ එකක් වෙයිද කියලා. හරි ඔන්න මේ විදිහට මේ කට්ටිය මෙන්න මේ විදිහට thumbnail එක ජෙනරේට් කරන්න පටන් ගත්තා. මෙතන වල විනාඩි 2ක් 3ක් ඉන්න වෙනවා. ඔයාලට මේ කට්ටිය මෙතන කරන ටිකත් ඒ කට්ටිය දීලා දිනවා ඉන්ස්ට්‍රක්ෂන් ටික. ඒකට පොයින්ට් වශයෙන් දාගෙන එයාලා ඔයාලට වෙන මෙතන ටයිටල් එක කට අඳුරගෙන දෙනවා iPhone review 2025 කියලා. ඊට පස්සේ මේ dynamic effect glow indirect ඔයාලට වෙන මේ ගින්දර එකට අඳුරගෙන දිනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ thumbnail එක ජෙනරේට් වෙන්නේ කියලා. මේ ජෙනරේට් කරලා පස්සේ ඔන්න ඔය විදිහට බලන්න පුළුවන්. ඔයාලට මේ image ජෙනරේට් වෙලා තිනවා. ඔයාලට හිතන්න පුළුවන් මේ වගේ image එකක් හදාගන්න බවට පේනවා. මට නම් ඇත්තටම හිතෙන්නේ හිතෙන්නේ මේ වගේ image එකක් හදාගන්න ඔයාලට වෙන ලස්සන effect එක දාලා බලන්න අර ඉදාපු ගින්දර ටික ඒ විදිහට දාලා iPhone එකක් මෙතන එකට රිප්ලේස් කරලා මෙතන logo එකක් දාලා පුදුම ලස්සන වල වෙන මේ iPhone logo එක මෙතනින් එකට ඇඩ් කරලා තිනවා. title එක ඔයාලට ඕනේ ඉතින් මේ පොඩි වෙනස්කම් ටිකක් තව කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් යාලා කියන අපිට modification මොනවද තියෙනවා ඒකත් කියන්න කියලා. ඔයාලට මේක directly භාවිත කරන්න නැතත් චුට්ටක් විතර වෙනස් කරලා මේ image එකෙන් කපලා අරගෙන සාමාන්‍යයෙන් මේ image එක කොහෙවත් හොයාගන්න වෙන්නේ නැහැ. මේක ඔයාලටම unique හදිච්ච image එකක්. බලන්න මේක ලස්සනයි. මේ glowing effect එක ගන්න ඒකට පැත්තට වැටලා පුදුම ලස්සනයි මේක. මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඉක්මනින් සුපිරි thumbnail එකක් හදාන්න පුළුවන්. thumbnail එක විතර නෙමෙයි මේකේ. ඔය Facebook post අර මේ ඕන එකක් මේකට කියලා අපිට හදාන්න පුළුවන්. ඉතින් මේකට තමයි මම කතා කරන්න ගියේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like comment දාන්න. අනිවාර්යෙන් channel subscribe කරලා යන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.